මීට කලින් QR කෝඩ් එකක් ආවා. ඒක ආවේ සුද්ධ නිසා. අද QR එක වෙලා තියෙන්නේ සුද්ධ නිසා නෙමෙයි යුද්ධ නිසා. මීට කලින් QR කෝඩ් එකක් ආවා සුද්ධ නිසා. හැබැයි අද QR එක ඇවිල්ලා තියෙන්නේ යුද්ධ නිසා. අපි කොහොමද මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්නේ? දැන් අම්බානට ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා තියෙනවානේ. try කරන්නක බලන්න මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්න. මීට කලින් QR කෝඩ් එක ආවේ සුද්ධ නිසා. අපි ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මීට කලින් කියන්න පුළුවන් before this කියන්න පුළුවන් earlier කියන්න පුළුවන් previously කියන්න පුළුවන්. QR කෝඩ් එක ආවා. QR කෝඩ් එක හඳුන්වා දුන්නා. simple past passive voice වලින් කියන්න පුළුවන් the QR code was introduced. Before the QR code was introduced. මොකක් නිසාද? සුද්ධ නිසා. සුද්ධ නිසා. නිසා කියන එක අපි ඉංග්‍රීසි වලින් ගන්නේ due to. Due to corruption. Due to corruption. දූෂණය හොරකම නිසා. හැබැයි අද QR code එක ඇවිල්ලා තියෙන්නේ යුද්ධ නිසා. හැබැයි අද but today QR code එක ඇවිල්ලා තියෙන්නේ QR code එක හඳුන්වා දීලා තියෙන්නේ the QR code has been introduced යුද්ධ නිසා because of the war. පළවෙනි වාක්‍ය හැදෙන්නේ simple past passive වලින් මොකද එදා කරපු දෙයක් නිසා. දෙවෙනි වාක්‍ය හැදෙන්නේ present perfect passive වලින් මොකද දැන් මේ වෙනකොට කරලා තියෙන දෙයක් නිසා. ඉතින් බලන්න මේ සරල වාක්‍ය දෙක හදන්න බැයි නම් ඔයා කොච්චර ඉංග්‍රීසි පන්ති ගියත් ඔයා මැරෙනකන් ඉංග්‍රීසි ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඉතින් ඔයාට මේ වගේ සරල වාක්‍ය හදන්න නෙමෙයි ඔයාට හිතේ තියෙන ඕන අදහසක් ලස්සනට ඉංග්‍රීසි වලින් කතා කරන්න නම් එංගලන්තේ ඉඳලා මෙහෙවන අපේ UK ඉංග්‍රීසි ඩිප්ලෝමා එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න වෙනවා. මේ ඉරිදා රෑ 7:30ට අපේ UK ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේ පළවෙනි පන්තිය පටන් ගන්නවා. සම්පූර්ණයෙන්ම නොමිලේ පළවෙනි දවසේ ඇවිල්ලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ වගේ සිංගිති වාක්‍ය නෙමෙයි. ඊටාම සංකීර්ණ වාක්‍ය වුණත් බය නැතුව ඉංග්‍රීසි වලින් ලස්සනට කතා කරන හැටි අපි කියලා දෙනවා. මේ ඉරිදා රෑ 7:30ට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. මේ වීඩියෝ එක පල්ලෙහාන් තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා අපේ group එකට join වෙන්න. එහෙනම් අපි මේ ඉරිදා රෑ 7:30ට හම්බෙමු guys. I'm Era. See you in the class. Cheers.